රාජසේනාවේ මාර්ගය අවිහිර කරන්නේ කවුද? අහකට වෙනවා. ඇයි ඉතින් ඔයාලා වෙන පාරක යන්නේ? සෙබළුනි මේ උද්දච්ච කාන්තාවත් අර කොට ගන්න. අපරම් බබරම් කම්බෝලා ඔයාලා මේ දැන් ඉඳන් කරන්න ඕන මං කියන දේ. මගේ වීර සෙබළුනි මේ දැන් මේ එකිනෙකාට පහර දෙන්න. මේ මෝහිනීගේ මෝහන ප්‍රහාර වලින් කාටවත් බේරෙන්න බෑ. ඒ ඔයා කොහොමද ඒකේ බේරුනේ කියලා කියන්නේ? කාල්ස් රජතුමනි ඔයා මං තමුන්ගේ දක්ෂ මෝහන ප්‍රහාර ගැන දන්නේ නැහැ කියලාද හිතාගෙන ඉන්නේ. කොහොම වුණත් අද තමුන්ගේ ඒ විශිෂ්ට බලයේ මහිමය මගේ ඇස් ඉස්සරහම මං දැකගත්තා. ඒත් රජතුමනි අර කපටි ළමයාගේ අතින් ඔබතුමාගේ අවසානය සිද්ධ වෙනවා කියලා කියපු දවසේ ඉඳන් ඔයා කවදාවත්ම මාලිගාවෙන් එළියට ආවේ නෑනේ. මන මෝහිනී මගෙන් දෙක දෙල්ලම් අනේ මට සමා වෙන්න. කාස් රජතුමා ඔයාට පණිවිඩයක් කිව්වා. මං එතුමන්ගේ කීකරු සේවකයා. අනේ කියනවා මොකද්ද කියන පණිවිඩ? කාස් රජතුමා ඔයාට කියන්න කිව්වා. නන්දගමට ගිහිල්ලා අර කපටි ළමයාව විනාශ කරලා එන්න කියලා. ගිහින් රජතුමාට කියන්න මේ මෝහිනී එතුමාගේ වැඩේ ඉවර කරලා තමයි ආපහු එන්නේ කියලා. ක්‍රිෂ්ණා ඔයාට ඕන නම් අපිත් ඔයාට එකතු වෙලා උදව් කරන්න. ඔන්න අද නම් අපි හැමෝම ඉස්සරහා ඔයාව අතටම අල්ලගත්තා. ඕකට අල්ලගත්තේ නෑනේ. ඔහොම නවතින්න ක්‍රිෂ්ණා. අල්ලගන්න. යාව අල්ලගන්න. ඔයාගේ සෙල්ලම ඉවරයි. මේ ක්‍රිෂ්ණ නෙමෙයිනේ. ඔයා මෙතන නම් එතකොට ක්‍රිෂ්ණ කොහෙද? විශාඛා අපේ කිරි. ක්‍රිෂ්ණ කියන්නේ? එයා තමයි මේ හේන ලොකුම කිරිහොරා. එහෙම නේද සුදාම? ඒ විතරක් නෙමෙයි. එයාට කඳු උස්සන්නත් පුළුවන්. ගංගා නවත්තන්නත් පුළුවන්. ආසබුලුව යා කරන්නත් පුළුවන්. හරි. එහෙනම් ඒ කපටි ළමයාගේ නම තමයි ක්‍රිෂ්ණ. දැන් මේ කිරිහොරාව කිරි වලින්ම තමයි නවත්තන්න වෙන්නේ. එහෙනම් මේ විශේෂ මීකිරි මුට්ටිය ඔයාලගේ ක්‍රිෂ්ණට ගිහිල්ලා දෙන්නකෝ.
කිරි ක්‍රිෂ්ණා ඔයාලා නම් හරිම නරකයි. ඔයාලට ඔයාලගේ යාළුවෝ අමතක වුණාද? ක්‍රිෂ්ණාකට ගහන්න. යාළුවනේ මොකද්ද ඔයාලට වෙලා තියෙන්නේ? මේ මොන මායාවක්ද? එච්චර ලේසියෙන් නම් මාව අල්ලගන්න වෙන්නේ නැහැ. හරි හරි. ඇවිත් මාව අල්ලගන්න. එන්න අල්ලගන්න. ක්‍රිෂ්ණාව ලනුවනින් ගැට ගහන්න පුළුවන් මගේ අම්මට විතරයි. වෙන කිසිම කෙනෙකුට බෑ. තේරුණාද? ක්‍රිෂ්ණා රාධා ක්‍රිෂ්ණට කතා කරද්දී ක්‍රිෂ්ණ එතනට එන්නේ නැතුව ඉන්න එක කවදාවත් වෙන්න පුළුවන් දෙයක් නෙවෙයිනේ. රාධා ඔයත් එතකොට ඔයා නේද එහෙනම් මේ හැම වැඩක්ම කළේ? හරි අල්ලගත්තා. මේක හිතුවට වඩා හරිම ලේසි වැඩක් නේ. ක්‍රිෂ්ණා ඉන්නේ මෙහෙ. ඕන්න මං ඒව අල්ලගෙන ආවා. ක්‍රිෂ්ණාව අල්ලගත්තා. මේ මං තමයි ක්‍රිෂ්ණාව අල්ලගත්තා. මේ මොහිනීට කපටිකම් කරන්නේ නෝද? මේ සේරම ක්‍රිෂ්ණ කපටි වැඩ. ක්‍රිෂ්ණ මගේ ඉස්සරහට එනවා. මනමෝහිනී ඔය ආපු දිහාවකට ආයෙත් ගියොත් හොඳයි. ක්‍රිෂ්ණ අද ඔයාගේ විනාශය අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. ඔයා එහෙනම් පරාජය පිළිගන්නේ නෑ නේද ක්‍රිෂ්ණ? නන්දගමේ වැසියනි මේ දැන්ම ගිහිල්ලා යමුනා නදියට පිළිවෙන්න. එපා. ඔහොම ඉන්න. යන්න එපා. නවතින්න. එයා කියන දේ අහන්න එපා. ලක්ෂ්මී නැන්දේ ආච්චි අම්මේ ඔහොම නවතින්න. මං කියන දේ පොඩ්ඩක් අහන්න. ඔයාගේ ආදරණීය ගම්වැසියන්ගේ ජීවිත බේර ගන්න ඕනේ නම් ඔයාට මං කියන විදිහට වැඩ කරන්න වෙනවා. ඔයා
කොහොමද කියන්නේ මං එහෙම කරන්නම්. ඉස්සෙල්ලා මෙයාලව නවත්තන්න. එහෙනම් මුලින්ම මගේ වසඟයට එන්න වෙනවා. අබරං ගබරං බම්බෝලා. අයියෝ මොකද්ද මට මේ වෙන්නේ? අනේ මට අනුකම්පා කරන්න මට ඕනේ. අනේ මේ මොකද්ද වෙන්නේ? යන්න. දැන්මම ගිහිල්ලා ඔයා යමුනා නදියට බහින්න. අයියෝ කොයි වෙලාවෙද මම මෙතෙන්ට